හට රූප දකිනු පිණිස. බලවත් රටවල් වල පවා තෙල් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. එතකොට අපේ මිනිස්සු කරන්නේ එක්කෝ පාලක පක්ෂයට වේවා එහෙම නැත්නම් තවත් පිරිසකට දොස් කියනවා. අපේ හැමදෙරේ මේ ලෝකෙටම මෙහෙම බලපාන හැමෝටම එක විදිහේ විපාකයක් වෙන්න මොන වගේ හේතුවක් හින්දාද? බුදු පියාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ ලෝකේ ක්‍රියාත්මක වෙන ධර්මතාවයක්. හේතුඵල ධර්මතාවය. මේක ඵලයක් නෑ. මේ ඵලයට හේතුවක් තියෙන්න ඕන. ඒ හේතුව තියෙන්නත් ඕන අපිම හදපු මොනවා හරි හේතු ටිකක් තමයි. ඒ කියන්නේ අපි පුරුදු වෙලා තියෙන්නම දුකක් පීඩාවක් ආවට පස්සේ අපේ පැත්තෙන් ඒ දුක දකින්න අපි හුරු වෙලා නැහැ. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නෙමෙයි අපේ තියරිය අපේ න්‍යාය තමයි මොකද්ද? වෛරයෙන් වෛරය තමයි සංසිඳෙන්නේ. රහි වේරෙන වේරණි කිය ගිහිලා ගහනවා. ඕක තමයි මේ මිනිස්සු කරන්නේ හැමතිස්සෙම. කාලෙන් කාලයට එන එක එක විපත් නිසා. එතකොට මේවට කියනවා කාල විපත් කියලා. එතකොට මෙන්න මේ කාල විපත් එන්නේ එක කෙනෙකුට නෙමෙයි. මහා පිරිසකට එකට භුක්ති විඳින්න සිද්ධ වෙනවා.